ආයුබෝවන් ඔබ එකතු වන්නේ විජය TV දවසේ පුවත් සමගයි. අද විශේෂ පුවත් විජය TV අභිමානයෙන් පෙරට පොසල් සේවය කරන සංගණන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යයන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවෙව අස්සනින් එම නිවේදනය නිකුත් කර ඇත. 2023 මාර්තු මාස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුත උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තරඟ විභාගයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වෙන විට අවසන්ව ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් මේ වෙන විට අවසන් නොමැති හේයින් එම නඩුවේ තීන්දුවද ලබා දීමෙන් පසුව ඉහත විභාග සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ් ගෑස් සමාගම පවසනවා. මේ අතර මෙම මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිලත් සංශෝධනය නොකරන බව එම සමාගම සඳහන් කරනවා. උරුමය වැඩසටහන යටතේ ස්ථීර ඔප්පු ලබා දෙන බව පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබේ. පොලිසිය පැවසුවේ වංචාවට සම්බන්ධයෙන් සැක සහිත 43 හැවිරිදි බකමුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අය කිරිබත් ගොඩ తాවකාලික ලැබුම් හලක පදිංචි වී සිටි බව සඳහන්ය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙකුත් 55 හැවිරිදි සැකකරු මහරගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව පසුගිය 29 වෙනිදා අත්අඩංගුවටගෙන කල්මුණී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකාරිය විසින් කල්මුණී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා තම නීතිඥවරියක් බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්. පොලිසිය පැවසුවේ කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 50 දෙනෙකු සිරිකොත පක්ෂ මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු සාකච්ඡා කර රැවටීමට ලක් කරමින් ඔප්පු ලබා දෙන පවසා වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. මුණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු සිදු කළ පහර දීමකින් ගුරුවරයෙකු සුළු ලබා රෝහල්ගත කර තිබේ. අද උදෑසන මෙම පහර දීම සිදු වී ඇති අතර තුවාල ලැබූ ගුරුවරයා මෙවැනි විට මුණරාගල මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන එම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහර දී ඇත බවයි වාර්තා වන්නේ. ඉක්කුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරීපත් පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ප්‍රතික්ෂේප කළා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ නිම නියෝගය නිකුත් කරනු ලැබුවා. රටට ප්‍රතිලාභ රැසක් අත්කර දුන් විදේශ සංචාරකයින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි දිව ඉන්නට පැමිණ තිබෙනවා.